ඩෙනිම් කලිසමක් අයන් කරන්න මෙන්න මේ විදිහට. ට්‍රවුසර් එක ගත්තා right මේව දැම්මා මෙතන බටන් එක දාගන්න. දාලා අපි සාමාන්‍ය ඔෆිස් ට්‍රවුසර්ස් අයන් කරනකොට ප්ලීට්ස් තියනවනේ මෙහෙම. එහෙම තියන්නේ නැහැ ඩෙනිම් කලිසම්. අයන් එක හොඳට හයි හීට් එකේ රත් කරා. හරි ඉස්සෙල්ලාම මෙහෙම තිබ්බා. සමහර වෙලාවට මෙන්න මේ ලයින්ස් දෙක මේ තියෙන ලයින්ස් දෙක මැච් කරගන්න මෙන්න මේ වගේ වෙනවා. එතකොට හොඳට කලිසමේ කකුල මෙන්න මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න මේ අග සහ ඊට පස්සේ මෙන්න මේ මුල මෙහෙම හරියට ඇඩ්ජස්ට් කරගෙන හරි අයන් එකේ මුකුත් මාක්ස් තියෙන්න බෑ. හරිද? අයන් ප්ලේට් එකේ කිසිම මාක් එකක් තියෙන්න බෑ. මේකේ මොනවා හරි කුණු එකතු වෙලා තිබුණොත් හයි හීට් එකේ තියෙන නිසා මෙහෙම තිබ්බ ගමන් ඒ ලකුණු ඒ පාරවල් හිටිනවා. දැන් මේක අපි ක්ලීන් කරලා තියෙන අයන් එක. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. හයි හීට් එකේ හරි ස්ප්‍රේ කරන්නත් පුළුවන්. මේ පොඩි ස්ප්‍රේ පාරක් දෙකකුත් ගහලා හරි හොද්දට මෙන්න මෙහෙම දිග අතට ඕකේ උස අතට අයන් කරනවා. right මෙතනත් එහෙමයි සිප එක ළඟ හොඳට මේ මාල්ලලා right අයන් කරා. ඊට පස්සේ මෙතන සාක්කුව තියෙනවා. හරි එතනත් ඒ තියෙද්දිම පොඩක් අතින් ඇඩ්ජස්ට් කරලා අයන් කරා. right ඊට පස්සේ අනිත් පැත්ත හැරෙව්වා. ඒ කකුලේම අනිත් පැත්ත හරි හොඳට ඇඩ්ජස්ට් කරගත්තා. ඒකත් පොඩි ෂව එකක් දුන්නා. right දීලා අයන් කරා. හොඳට අයන් කරන්න තදට මොකද ඩෙනිම් කලිසම් වොෂ් කරාට පස්සේ ගොඩාක් දුරට මිරිකපු වතුර මිරිකපු පාරවල් තියෙනවා. අතින් වොෂ් කරා නම් වතුර මිරිකපු පාරවල් තියෙනවා. මැෂින් වොෂ් කරා නම් හොඳටම ඇඹරිච්ච පාරවල් තියෙනවා. පාරේ ඇදගෙන යන්න බෑ සමහර ඒවා තනිකර මිරිකලා පොඩි කරලා වගේ තියෙනවා. හරි මේ විදිහට සාක්කුව ළඟත් අපි ඒ විදිහටම අයන් කරනවා. right ඒ කකුල ඉවරයි. හරි ඒක ඉවරයි. ඒ විදිහටම ඊට පස්සේ අනිත් කකුලත් හරි ඇඩ්ජස්ට් කරලා ඒ විදිහටම තියාගෙන අනිත් කකුලත් අයන් කරනවා. right එහෙම අයන් කරගෙන ඉවර වුණාට පස්සේ ඩෙනිම් ට්‍රවුසර් එක හරි හරියට මෙහෙම මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් දෙකට හරියට උස අතට මෙහෙම සෙට් කරගත්තා. ඊට පස්සේ ඔයා එදාම ඇඳගෙන යනවා නම් ඩෙනිම් ට්‍රවුසර් එක එහෙම පැත්තකින් තියලා ඔයාට ඇඳගෙන යන්න පුළුවන්. හරි අයන් කරපු ගමන් කිසිම ඇඳුමක් අඳින්නත් එපා. හරි මොකද හරිම රස්නේ. හරි ඒක අනවශ්‍ය උෂ්ණයක් එනවා ඇඟට විශේෂයෙන් කලිසම්. ඊට පස්සේ මෙහෙම හරියට දෙකට නමලා හරි ඔයා දැන් මෙහෙම තියාගෙන ඕකේ එතන ඇඩ්ජස්ට් කරා මේක කරා හරි තියාගෙන ඔයා ගමනක් යනවා නම් හරි ඔයාට පුළුවන් ට්‍රවුසර් එක මෙහෙම රෝල් කරලා එතකොට එක එක මාක්ස් හිටින්නේ right මෙහෙම රෝල් කරලා right මේ විදිහට රෝල් කරලා ඔයාගේ බෑග් එකේ දාගන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ඔයාට මේක normal අපි ට්‍රවුසර් එකක් නමන විදිහට මෙහෙම නැමුවා මෙතන ඇඩ්ජස්ට් කරා තව පාරක් නැමුවා finish මේ විදිහට ඔයාට නමලා තියාගන්නත් පුළුවන්.